දැන් නම් පොඩ්ඩක් නිදිමතයි පාන්දර 4යි කියන්නේ නිදිමතේ ටයිම් එකනේ. දැන් වෙලාව 10:21යි මම ඉන්නේ කාත්තන්කුඩි වල. ඉතින් දැන් කාත්තන්කුඩි ඉඳන් මම කටුනායකට යන්න තමයි යන්නේ. අද රෑ ගමනක් තමයි තියෙන්නේ. ඉතින් මේ ජොබ් එකේ වෙලාවක් කලාවක් නැහැ, රෑ දවාලක් නැහැ. අනිත් ජොබ් වල වගේ උදේ 8ට ගිහිල්ලා හවස 5ට ගෙදර එන්නේ නැහැ. මේක ඉතින් පැය 24ම අපේ ප්‍රයිමෝ ඩ්‍රයිවර්ස්ලා එක දිගට වැඩ නිදි මරනවා. ඉතින් මේ ජොබ් එකේ හැටි ඒක තමයි කට්ටිය ඔක්කොටම පේන්නේ. ඉතින් මන් දාන වීඩියෝස් වල ආතල් කෑල්ල විතරයි. ඒකේට හැංගිච්ච එන කට්ටක් තියෙනවා. ඒ වීඩියෝස් උත් මම ඉතින් ඉස්සරහට දාන්නම්. ඉතින් අද නයිට් එකක් තියෙන කෙලින්ම වොෂ් එකක් එහෙම දාගෙන රෑ ගමන යන්න සූදානම් වෙලා ඉන්නේ. 10:00 තමයි මාව මෙතනින් අවුට් කරන්නේ. හෙට උදේ වෙයි ඉතින් කොහොමදත් දෙයියනේ කියලා කටුනායකට යනකොට. ඉතින් මම ගමන යන වාහනේ ස්ටාර්ට් කරගත්තා. බ්‍රැන්ඩෙක්ස් එකෙන් එළියට දාපු ගමන් මම කරේ ඉස්සරහ තියෙන චායි හට් එකෙන් චායි ටී එකයි සබ්මැරින් එකයි කාලා මගේ ගමන යන්න පටන් ගත්ත එක. මොකද රෑට කඩවල් ඔක්කොම වහලා තියෙන්නේ. ඒකින්ද මම තීරණය කරා මෙතනින්ම මොනවා හරි කාලා බීලා ගමන යන්න පටන් ගන්නවා කියලා. ඊට පස්සේ ඉතින් ආයෙත් වාහනේ නැගලා මගේ ගමන යන්න මම පිටත් වුණා. රෑ 10:00 විතර වුණා කියන්නේ මේ පාර නම් ඉතින් වාහන අඩුයි. අනිත් වෙලාවට නම් ඉතින් මේ පාර යන්න වෙන්නේ දකුණු පැත්තෙන් අල්ලගෙනව තමයි. කාත්තන්කුඩි ටවුන් එක නම් මඩකලපු ටවුන් එකටත් වඩා දියුණු. කාත්තන්කුඩි ටවුන් එකේ නැති දෙයක් නැහැ. දැන් තමයි ආවේ මඩකලපු ටවුන් එකට. අවුරුදු 21 න් තමයි ප්‍රයිමෝ එකට ලයිසන් ගත්තේ. ලයිසන් අරන් අවුරුදු 21 න්ම තමයි ප්‍රයිමෝ ඩ්‍රයිවිං වලටත් ආවේ. එකපාරටම ආවේ නෑ මචං අපිත් ගෝලයාට ඉඳලා තමයි ආවේ. ගෝලයාට අවුරුදු ගණන් හිටියෙත් නැහැ. ගෝලයාට හරියටම වැඩ කරේ මාසෙයි දවස් 18යි. දැන් මම ඉන්නේ වාලච්චේන වල පාස්කුඩා වලට හැරෙන්නෙත් මෙතනින්ම තමයි. ආ ගොඩාක් කට්ටිය බැනලා තිබ්බා මෙන්න මේ ෆොක් ලයිට් එකට. ෆොක් ලයිට් එක බැනලා තිබ්බා මෙන්න මේ ලයිට් එකට. පිස්සෝ වගේ මෙන්න මේ පිටිපස්සට ලයිට් එකක් ගහගෙන යනවා මොලයක් නැහැ. මෙච්චර ලොකු වාහනයක් එලවලත් කියලා. දැන් මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මෙතනට ලයිට් එක ගන්න හේතුව මොකද? ඩ්‍රයිවර් අර පැත්තේ ඉන්නකොට මේ පැත්තෙන් තව අඩි 40ක් පිටිපස්සෙන් ඇදගෙන එනවා. එතකොට මේක ඩ්‍රයිව් කරන රියදුරාට මේ පැත්ත පේන්නේ නැහැ පැහැදිලිව රෑට. විශේෂයෙන් රෑට පේන්නේ නැහැ පැහැදිලිව. දැන් මම ඔකට ඇතුළට පොඩ්ඩක් ගියාට පස්සේ පෙන්නන්නම් කොහොමද මේ පැත්තේ පේන්නේ කියලා. හරිනම් මේ ලයිට් එකත් මදි. මේ ලයිට් එකත් එළිය මදි. තව හරියට දෙක තුනක්ම ගහන්න ඕන හරිනම්. මොකද මේක නැමිලා එනකොට සමහර විට මිනිහෙක් ඉන්න පුළුවන් වාහන තියෙන්න පුළුවන්. නමලා ගන්නකොට මේ පැත්ත පිටිපස්ස නැත්තම් ටේරරේ ඒ වාහන මිනිස්සු යට කරගෙන එන්න පුළුවන්. ඒකයි හොඳට එළිය තියෙන්න තමයි මේ පැත්තෙන් ලයිට් එකක් ගහන්න මේ වගේ ප්‍රයිම් මූව් එකකට. දැන් ඩ්‍රයිවර් ඉන්න මම ඉන්නේ මේ පැත්තේ. දැන් ඩ්‍රයිවර් සීට් එකේ මං ඉන්නේ. දැන් මේ පැත්තේ වට පේනවා මේ පැත්තෙන් මුත් ගහලා නැහැ ලයිට් එකක්. හරිනම් මේ පැත්තේ මුත් ලයිට් එකක් ගහන්න ඕන. මොකද දැන් මේ පැත්තෙන් විශේෂයෙන් ගහලා නැත්තේ දැන් මම ඩ්‍රයිවර් ඉන්න මේ පැත්තේ නිසා ඔළුව දාලා හරි මෙහෙන් බලන්න පුළුවන්. මොකක් හරි වුණොත්. දැන් ඔය කට්ටිය පොඩ්ඩක් බලන්න මෙතනින් කණ්ණාඩියකට පේන විදිහට ඔය විදිහට තමයි අපිටත් පේන්නේ. මුකුත් පේන්නේ නැහැ. ඔය තියෙන ලයිට් එකේ එළියෙන් තමයි පේන්නේ. දැන් ඔය ලයිට් එක නිවුවොත් කිසිම දෙයක් පේන්නේ නැහැ මේ පැත්තේ. හරිද? දැන් මේ මම ඔය ෆොක් ලයිට් එක ඔෆ් කරලා තියෙන්නේ. හරිද? ඔන්න ඔයකට පෙන්නන්න. මේක. දැන් මේ පැත්තේ කිසිම දෙයක් පේන්නේ නැහැ. දැන් ඔය මම සිග්නල් ලයිට්, ඩබල් සිග්නල් ලයිට් දාලා තියෙන නිසා සිග්නල් ලයිට් එකෙන් හොම් පේන්නේ. ඒතර ඔකට හිතන්නේ මෙතන ලයිට් එකක් තිබ්බේ නැත්තම් මොනවා වෙයිද කියලා රැට. අන්න ඒ හේතුව නිසා තමයි ඔය පැත්තෙන් ලයිට් ගහන්නේ. ෆොක් ලයිට් ගහන්නේ දෙපැත්තෙන්ම. පේනවනේ. කිසිම දෙයක් පේන්නේ නැහැ. තව වැස්සක් එහෙම ආවොත් මෙලොවම දෙයක් පේන්නේ නැහැ. පාන්දර 2:10යි. දැන් තමයි පොළොන්නරුවට ආවේ. වැඩි ස්පීඩ් එකකින් ආවෙත් නැහැ. ඉතින් නෝමල් එකේ ලෝඩ් එකක් ගහන නිසා හිමීට ආවා. පොළොන්නරුවට ඇවිල්ලා ටයර් ටික චෙක් කරනකොට තමයි දැක්කේ එක ටයර් එකක පැච් එකක් ගිහිල්ලා තිබ්බා. පොළොන්නරුවෙන් මේ පැච් එකක් දාගෙනම තමයි මම ගමන යන්න පිටත් උනේ. ටයර් එකේ කියන්නේ ටියුබ් එකේ පැච් එකක් ගිහිල්ලා තිබ්බේ. දැන් වෙලාව 3:00යි. පොළොන්නරුව කිට්ටුව මං ඉන්නේ. පොළොන්නරුව පාස් කරලා ආවා. පාන්දර 4යි වෙලාව මින්නේරි පහුගොල්ලා ඇවිල්ලා තින්නේ. ආපරණ පැත්තට යනගම දැන් නම් පොඩ්ඩක් නිදිමතයි පාන්දර 4යි කියන්නේ නිදිමතේ ටයිම් එකනේ. පොඩි ඇලර්ට් එකක් දාලා යනවා මම. පැයක් විතර. ඕන ඉතින් ටික ටික උදේත් වෙනවා. කොහොම හරි පැයයි විනාඩි 45ක් වගේ මට නිින්ද ගියා. මම ඇහැරෙනකොට වෙලාව 5:44යි. දැන් ඉතින් ටික ටික එළි වෙනවා. මම දැන් ඉන්නේ හබරණ කැලේ.
හබරන කැලේ ඉවර වෙනත් එක්ක මම මොනාරි කාලය යන්න ඉස්සරහ තිබ්බ පොඩි කඩේකින් මම නතර කරා. උණුනේ මේ ටයිම් එකේ රොටේ තිබ්බා. මොකද උදේ පාන්දර සීතලයි වැස්සත් එක්ක. ඉතින් එතනින් උදේට තේකුත් බීලා මම යන්න පිටත් වුණා ආයෙත් කටුනායකට. දැන් ඉතින් හබරන පාස් කරලා යන ගමන් තමයි ඉන්නේ ඔය. දැන් වෙලා උදේ 9:31යි. දැන් තමයි දඹදෙනියට ආවේ. කුරුණෑගල පහේ පාරේ කටුනායකට දැන් යන ගමන් තමයි ඉන්නේ. ඔන්න දැන් තමයි කටුනායකට ආවේ. කටුනායකට එනකොට කොහොම හරි දැන් ටයිම් එක 10:59යි. ඉමීඩිමීඩ් ඉතින් වැඩ ටිකක් කරගෙන යනකොට ඔන්න ඔය ටයිම් වුණා. ඉතින් දැන් කටුනායක මම BOS ඕන් එක ඉස්සරහා තමයි ඉන්නේ. මෙතනින් පාස් එකක් දාගෙන මම අන්ලෝඩ් කරන්න තියෙන්නේ කටුනායක EGDC EFL එකේ. සෝන් එක තුට්ට වාහනේ දාගෙන මම BOI පාක් එකෙන් පාක් කරගත්තා. ඉතින් ওই විදිහට තමයි කාත්තන්කුඩි ඉඳන් කටුනායක වෙනකම් ප්‍රයිම් එකේ රාත්‍රී ගමන ආවේ. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මට සපෝට් එක දෙන හැමෝටම ජය වේවා.